මේ මගේ පිටිපස්සෙන් තියෙන ගමේ මිනිස්සු කියන විදියට අద్భుත දේවල් වලින් පිරුණු පාළුගයක්. ඉතින් අද මම මේ පාළු ගෙදර ඇත්තටම භූතයෝ ඉන්නවද කියලා බලන්න යන්නේ. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් guys මේ තියෙන්නේ අපේ පැත්තේ තියෙන ගමේ මිනිස්සු කියන විදියට අద్భుත හොල්මන් වලින් පිරුණු පාළුගයක්. ඉතින් අද මම මේ පාළු ගෙදර ඇත්තටම භූතයෝ ඉන්නවද කියලා බලන්න යන්නේ. ඉතින් guys මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයාලට හිතා ගන්නවත් බැරි දේවල් වෙන්න පුළුවන්. ඉතින් guys දැන් මම මේ පාළුකට ඇතුල් වුණා. ඉතින් guys අපි පොඩ්ඩක් වටේ ඇවිදලා බලමු. මොකක්ද ඉතින් ඒ දැක්කහම බය වගේ නිකන්. වටේ ගිහලා guys බේනවනේ මේ පැත්ත නම් හොඳටම වැඩි වෙලා guys. ඉතින් guys අද මම විතරයි ඉන්නේ. ඔයාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් අද අපිට චැලෙන්ජ් එකක් තියෙනවා. ඉතින් හොල්මන් එක්ස්පෙරිමන්ට් තමයි කරන්නේ. guys මේ පැත්තට නම් දැම්ම යන්න බෑ guys. guys දැන් අපි ඉස්සරහ පැත්තට යමු. පේන්නෙත් නෑ guys. පේනවනේ guys මේ කාමරේ තියෙනවා. guys ඉතින් අද ඉතින් අපිට පොඩි අවුලක් තියෙනවා guys. ඉතින් අද අපිට මේ ගේ ඇතුළට යන්න වෙන්නේ නැහැ. ඉතින් මම ජනෙල් වලින් ඔයාලට ගේ ඇතුළට පෙන්නනවා. තේරෙනවනේ guys. දොර ලොක් කරලා තියෙන්නේ guys. මේ ගේ ඇතුළට යන්න නම් වෙන්නේ නැහැ ඉතින්. තේරෙනවනේ guys හොඳටම පරණ ගියා. මේක ඉතින් ගමේ මිනිස්සු කියනවා මේක ඇතුලේ හොල්මන් ඉන්නවලු එක එක ශබ්ද ඇහෙනවලු. ඉතින් guys අපි බලමු. පේනවද නැහැ වටේ පිටි guys ඔමින් මම පෙන්නන්න. පේනවනේ guys ඉතින් මේ ගෙට පල්ලෙහා තියෙන්නේ පට්ටම පට්ට කැලයක්. ඉතින් මේ කැලේ නෑ ඉතින් හොල්මන් නැති වෙන විදියක් නෑ. පේනවනේ guys කැලේ. ඉතින් ඉන්නේ guys උඩ ටික හොඳටම කැලේ වෙලා තියෙන්නේ guys. ඉතින් මේ ටික පිටින් බලමු හොල්මන් ඉන්නවද කියලා. ඉතින් guys දැන් වෙලාව රෑ 9යි ගානක්. ඔව් guys රෑ 9:35 විතර වෙලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට හොඳ හොල්මන් එක්ස්පෙරිමන්ට් ටිකක් කරන්න ඉන්නවා. guys දැන් නම් ඉතින් මට බයයි. අපි පොඩ්ඩක් බලමු මේක ඇවිදලා කරලා හොල්මන් එහෙම හොයාගන්න පුළුවන් වෙයිද කියලා. guys දැන් අපි මේ ගේ වටේටම ඇවිද්දා. ඉතින් අපිට එක එක සද්ද බද්ද නම් ඇහුණා. ඒ තාම මොකක්වත් දැක ගන්න නම් හම්බුනේ නැහැ. ඉතින් අපි බලමු තා ටුට්ටක් ඇවිදලා. guys මොකද්ද සද්දයක් ඇහුණා? guys අර පැත්තේ මොකද්ද සද්දයක් ඇහුණා? අපි ගිහලා බලමු. guys අම්මෝ දැන් නම් බයයි guys. හොඳටම බයයි. guys මොකක්වත් පේන්නේ නැහැ. guys දැන් නම් බයයි. guys අපි ඉක්මනට මෙතෙන්ට. අම්මෝ guys දැන් නම් බයයි හොඳටම. ඉතින් ඔයාලා දැක්කනේ. ඒ වෙලේනම් මම හොඳටම වුණා guys ඉතින්. අම්මෝ guys මොකක්ද ඒ වුණ සද්දේ? අම්මෝ guys ඔයාලා මේ වීඩියෝ එක බලන අතරතුර මොනවා හරි ඔයාලා දැක්කනම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මොකද මෙතන මට හැමදේම පේන්නේ නැහැ guys. ඉතින් මම ගොඩක් කලබලෙන් ඉන්නේ. මොකද guys මොකක්ද මේ සද්දේ? ඉතින් අපි තා ටුට්ටක් ඇවිදලා බලමු. guys දැන් අපි මෙන්න මෙතන ඉස්සරහා තියෙන කාමරේ බලමු. ජනේලෙන් තමයි guys බලන්න වෙන්නේ. මේ අපිට ඇතුළට යන්න නම් බෑ ගෙදර. ඉතින් අපි බලමු guys. ඔයම ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මේ ඔයාලට පේන්නේ මේ කාමරේ ඇතුළ. guys ඉතින් එච්චරම පැහැදිලිව නම් පේන්නේ නැහැ. ඔයාලට පේනවද දන්නේ නැහැ guys ඉතින්. අම්මෝ guys දැන් නම් හොඳටම බයයි. ඉතින් guys මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයාලට හිතා ගන්නව බැරි දේවල් ගොඩක් වෙනවා guys මේ වීඩියෝ එකේදී. ඉතින් guys අපේ channel එක subscribe කරන්න නම් අමතක කරන්න එපා. subscribe කරලා මේ වීඩියෝ එක යටින් like එකකුත් දාන්න. ඉතින් guys දැන් නම් හොඳටම බයයි.
ඉතින් අපි පොඩ්ඩක් බලමු. ඉතින් මේකේ වටේ ඇවිදලා අපිට චැලෙන්ජ් එකක් කරන්න තියෙනවා. ඊළඟට අපි චැලෙන්ජ් එක කරමු. ගායිස් මොකද්ද සද්දයක් ඇහෙනවා? ගායිස් මේ පැත්තෙන් ඇහෙන්නේ. ඉතින් ගායිස් ඔයාලට ඇහුණ දේ සද්දේ. ගායිස් ඇහෙනවද සද්දේ? ගායිස් අපි බලමු. ගායිස් කවුරුන් නම් පේන්නේ නැහැ ගායිස්. මෙන්න මේ පොල්ලිත්තේ සද්ද වගේ තමයි ගායිස් ඇහුනේ. ඉතින් ගායිස් දවල් නම් මෙතන ඉන්න බෑ. පොඩ්ඩක් අපි අර පැත්තට දුවමු ගායිස්. මෙතන නම් ඉන්න බෑ ගායිස්. ඉතින් ගායිස් දැන් අපි අපේ චැලෙන්ජ් එක කරමු. මේ චැලෙන්ජ් එක තමයි ඔයාලා කවුරුත් දන්න චාලි චාලි සෙල්ලම. එහෙනම් ඉතින් අපි මේ චාලි චාලි සෙල්ලම පටන් ගමු. A few moments later. ගායිස් අපි චාලි චාලි සෙල්ලම කරන්න ගත්තේ මෙන්න මෙතන. ඉතින් අපි එන කල්ලා බලමු ඉස්සෙල්ලම පැන්සල තියාගෙන ඉමු ගායිස්. දැන් නම් ගායිස් පැන්සල තියන්න බෑ වේවුලනවා. ගායිස් මේක සම්බරව තියාගන්න ඕන ගන්නට. අයියෝ ගායිස් පැන්සල තියාගන්න බෑ. A few moments later. ඉතින් ගායිස් දැන් මම පැන්සල නම් තියාගත්තා. අපි ඉතින් කරලා බලමු. චාලි චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි චාලි ඔයා මෙතන ඉන්නවද? ගායිස් තාම නම් හැරුන්නේ නැහැ. චාලි චාලි ඔයා මෙතන ඉන්නවද? කරි සද්දයක් වුණා ගායිස්. චාලි චාලි ඔයා මෙතන ඉන්නවද? චාලි චාලි ඔයා මෙතන ඉන්නවද? ගායිස් මොකක් හරි සද්දයක් එනවා ගායිස්. අම්මෝ ගායිස් දෙන්නම් පැන්සල නම් හැරුණා. අම්මෝ ගායිස් මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට පැන්සල හැරිලා ගායිස්. ඉතින් ගායිස් පැන්සල නම් හැරුණා දැන් නම් ගායිස් මට හොඳටම බයයි. අපි ඉතින් තා ටිකක් වෙලා ඉඳලා මෙතනින් යමු. ඉතින් ගායිස් දැන් අපි මෙතන ගොඩක් වෙලා දිසි ඉන්නවා. ඒත් තාම හොල්මනක් නම් හොයාගන්න හම්බුන්නේ නැහැ. ඒත් අපිට එක එක සද්ද නම් ඇහුණා. ඉතින් බලමු. ගායිස් ඔයාලට පේනවද නැතන මොකක් හරි ඉන්නවා ගායිස්. අම්මෝ දැන් නම් මෙතන නම් ඉන්න බෑ මං දුවනවා.